අයිමයිම දැන් මීදුම දේසියක් නම් ගෙන වෙලාවට මීදුවෙන් ඇහුණ මේ බල හායි සුබ උදෑසනක් අද මම ඔයාලව මගේ වීඩියෝ එකකින් එක්කන් යන්නේ අපි හැමෝම ගිහින් තියෙන උතුම් ශ්‍රීපාද පත්මේ වන්දනා කරන්න තමයි යන්නේ මම දැන් සාමචෛත්‍යයට පහලින් ඉන්නේ ඉතින් වීඩියෝ එකේ ලස්සන සුන්දර දේවල් දෙක බලා ගන්න වීඩියෝ එකත් එක්කම රැඳිලා ඉන්න කියලා මම ඔකට ඉල්ලනවා මාන්සි මම ඉන්න තැනට සිරිපා මළුව ඉතාමත් ලස්සනට පේනවා හරිම ලස්සනට පේනවා එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යන් වීඩියෝ එකට සුරරද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරි පාතඹර සකිසඳ පෙනේ සම නොලගිර නැගෙන හිර හායි කොහොමද මම දැන් ඉන්නේ සීත කකුලින් නම් මීටර 200ක් විතර උඩට ආවා. මාර්මාන්සික පොඩ්ඩක් ගිමන් ඇරලා තව ටිකක් දුර යන්න ඕන ඊළඟට තියෙන්නේ රතු අම්බලම. රතු අම්බලම ඉදි කටුපාන මාගරිදම්බි ඒ ටික තමයි. පාර සම්පූර්ණ නිස්. බලන්න පොඩ්ඩක්. කවුරුත් නෑ පාවුලි පහල ගොඩක් සෙනග හිටියා හැබැයි සීත කකුලෙන් උඩට පස්සේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් එහෙනම් අපි රතු අම්බලමේදී හම්බ වෙමු දැන් තමයි රතු අම්බලම පහු කරගෙන ආවේ. තව ටිකයි මීට හිමීට කරුණා කරන්නයි තියෙන්නේ. කවුරුත් නැහැ. පඩිපෙල් 15ට ගිහිල්ලා තියෙනවා. මං කෝවේ පහළ හිටිය සෙනග උඩට යන්න කට්ටිය සෑහෙන අඩුයි. නිදහසේ කරුණා කරන්න තියෙන්නේ.
දැන් තමයි ඉදිකටු පානට ආවේ. ගහක් කෙරට ආව හෙවනක් ඔයාගෙන පොඩි පින්නක් යනවා පල්ලෙහ පැත්තෙන් වැස්ස පොඩ්ඩක් අඩුවෙනකන් ඉඳලා හිමිට කරුණා කරනවා. වහි කියල බලාපොරොත්තුවක් තිබ්බ. හැබැයි කලින්ම වහි කළ හිතගෙන බඩුව දිනයි. කොච්චර අමාරුතුනේ පහලින්ද මාර වැඩි වුණේ. අයි මොහිම දැන් මීදුම දේසියක් නම් ගෙන වෙලාවට මීදුවෙන් ඇහුණ මේ බල මීදුමයි වැස්සයි ඔක්කොම එකට මාර වැඩි වුණ උඩයක් ගේම් තිබ්බ. වෙනසක් තියෙන්නත් එපේ වෙලා හිටියට පොඩි මැච්චයක් ගහගත්තා. වැස්ස අඩුවේ මං හිතන්නේ. කරලා මහගිරි දම්බේට තව අඩි කිහිපේ යාගේ. එහෙනම් මහගිරි දම්බේට කරුණා කරන්න යන්නේ. මලෝ පෙනතටාව මෙතෙන්ට ආපුවම තිබ්බ මහන්සේ ඔක්කොම කොහින් ගියාද කියලා කියන්න තේරෙන්නේ. සුරරද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරි පාතඹර විශේෂයෙන්ම මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රීපාද කරුණා කරන්න එනවා නම් මේ දවස්වල ඒ කියන්නේ අද මම කරුණා කරේ 2026 පෙබරවාරි 6 අද. ඉතින් මෙතන ඉඳන් ඉදිරි සතිය හෝ දවස් කිහිපය තුළදී කවුරු හරි ඉන්නවනම් වැස්සට පොඩ්ඩක් සූදානම් වෙලා ඉන්න. මේ දවස්වල කලින්ම වැස්ස පටන් ගන්නවා. අනිත් කාරණේ නම් සෙනගක් නැහැ මේ දවස්වල. සාමාන්‍ය විදියට සෙනග ඉන්නේ කියන්නේ ගොඩක් නැහැ සෙනග. පාඩුවේ වන්දනා කරගන්න පුළුවන්. උදේ කාලේ කරුණා කරන්න පටන් ගත්තොත් ඉතින් නිදහසේ සුන්දරත්වය පොඩ්ඩක් විඳින ගමන් කරුණා කරන්න පුළුවනි. ඒ වෙලාවට සෙනගක් නැහැ. මළුවේ නම් ලොකු කලබලයක් නැහැ. මළුවේ තියෙන විශ්‍රාමතාවලා දෙකෙත් කවුරුත් නැහැ. පාඩුවේ විවේක විඳලා වන්දනා කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ දෙක තමයි මට විශේෂයෙන් දැන් මතක් කරන්න ඕන. ඊළඟට මේ වීඩියෝ එකේ මිස්ටේක්ස් ඇති ගොඩක්. වැඩි හිතන්න එපා ඒවා. ඊළඟ වීඩියෝස් ටිකේ මිස්ටේක්ස් ටික හදාගෙන අපි කරමු. එහෙනම් අදට මගේ වීඩියෝ එකේ මම සමුගන්නවා.
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ජය වේවා.